1012 ස්ටුඩියෝ කැමරා එක. අපි මෙහෙම කියමු. අපි ගන්න කෙනා ගාවට අපිට ළඟ එකක් වුණනම් අපි zoom in කරන අපි මේ ඉස්සරහට අරන් යන්න ඕනේ. එහෙම නැත්නම් අපි පස්සට අරන් යන්න ඕනේ. මේ තියෙන්නේ මතු ඔරිජිනල් ෆොටෝ එක ගන්න භාවිතා කරපු ෆිල්ම් එක. ඒ කියන්නේ මෙච්චර ලොකු ෆිල්ම් රීල් එකක් තිබිලා තියෙනවා ඒක. පතනේ වෙන්නේ මෙහෙම නේද? අන්න හරියට හරි. පතනේ වෙන්නේ උඩි යටි කරුවා. very good. You can select whatever the camera brand or the model you like to have, but it is not your trainer likes. That of course you all have to understand. I know that now today we have a set of antique cameras. ගොඩක් මෙතන antique cameras තියෙනවා. දැන් මේක ගන්න ආසයි ඉන්නවනම් ඔයගොල්ලන්ට මේක ගන්න පුළුවන්. කොයි කැමරා එකකින්ද පටන් ගන්න? මොකක් ගැනද දැනගන්න ඕන? ඔව් මම හැබැයි ඉස්සෙල්ලාම කැමති එක කැමරා එකකින් පටන් ගන්න. ඒක ලොකුම කැමරා එකක්. ඒකට කලින් මම මෙන්න මේක සරි පොඩ්ඩක් පෙන්වන්න කැමතියි. මේක මම පොඩ්ඩක් මේක පාවිච්චි කරන්න. අපි මෙන්න මේ ෆිල්ම් රීල් එක ගැන කතා කරා. මට පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් සර් මේක ආවේ කොයි කැමරා එකෙන්ද කියලා ඉවර වෙලා. ඊට පස්සේ අපි අනිත් කැමරා ටිකට යන්න. ඔව් ඇත්තටම තාම කතා කරේ නෑ. දැන් තමයි කතා කරන්න හදන්නේ. මේක ඇත්තටම කියනවා ෆිල්ම් රීල් එකක්. ඒ කියන්නේ ෆිල්ම් එක කට් ෆිල්ම් එකක් කියලා කියනවා. දැන් අද කාලේ අපි කතා කරන්නේ මොකද ෆුල් ෆ්‍රේම් කියලා නිකන් මහත් වූ දැවැන්ත වූ අභිමානයෙන් කියන්නේ. හැබැයි මේ ෆුල් ෆ්‍රේම් කියන්නේ ඇත්තම කිව්වොත් මෙන්න මේකේ තියෙන මේ 24:36 සයිස් එක. දැන් අද එහෙම කියන්නේ පොඩක් ඉන්න බලන්න මේක අරින්න පුළුවන්ද කියලා ෆිල්ම් එකක් තියනවත් දන්නේ නැතිඳ ආසන්න වශයෙන් මෙන්න මේ සයිස් තමයි ෆුල් ෆ්‍රේම් කියන්නේ. මිලිමීටර් වලින් කිව්වොත් 24:36. ඉතින් මේ ෆිල්ම් කැමරාවක පාවිච්චි කරපු පටලපටි මොකද ෆිල්ම් එකක් ඇතුලේ තියනවත් දන්නේ නැහැ නේද අරින්න යන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ තියෙන්නේ මේ කැමරා එකේ පාවිච්චි කරපු එක අඟල් 10යි 12. අඟල් 10යි 12 කට් ෆිල්ම් එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මදු ඔරිජිනල් ෆොටෝ එක ගන්න භාවිතා කරපු ෆිල්ම් එක. ඒ කියන්නේ මෙච්චර ලොකු ෆිල්ම් රීල් එකක් තිබිලා තියෙනවා ඒක. රීල් එකක් කිව්වට රීල් එකක් කිව්වොත් අපි පටල පටියක් මේක පටල කැබැල්ලා. පටල කැබැල්ලා. ඒ කියන්නේ රීල් එකක් නෙමෙයි මේ වගේ එක එක. අන්න රයිට්. ඒ කියන්නේ මේ අර අපි 4x print කරනවා වගේ එක තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපිට අපේ ෆොටෝග්‍රැෆි ඉක්විප්මන්ට් විකුණන සප්ලයි ස්ටෝර් එකේ තියෙනවා මේ 10x12 10ක් හෝ 20ක් එකට දාපු පැකට්. මේක කට් ෆිල්ම් එකක්. හරි. ඉතින් එතකොට මේක මෙන්න මෙතන කැමරා එකක් තියෙනවා. මෙන්න මේක තමයි ස්ටුඩියෝ කැමරා එක කියන්නේ. ඔයා හරියට බැලුවොත් මේක පිටිපස්සේ ටිකක් හරවන්න පුළුවන්. හරවන්න පුළුවන් අපි ඒ නිසා හරවමු. රයින් මදු මේ තියෙන්නේ. මෙන්න මේකේ මේ තියෙන්නේ මේ සයිස් එක අනුව අපිට ෆිල්ම් එක තියන්න පුළුවන්. ඔය තියෙන්නේ. හරි. මොකද මෙතන මදු කාචය තියෙනවා. එතකොට මේ කාචේ zoom කරන් තමයි මේ ටික තියෙන්නේ. ඕන මේක ගන්න පුළුවන් නේ. අපි ගම්මු නේද? ඔයා මේ මේක අල්ලගන්න අපි අරගෙන පෙන්නමු. වයරයක් තියෙනවද බලන්න කොහොමද? නෑ ෂටර් රිලීස් එක. රයිට්. ඔන්න කැමරා එකක් තියෙනවා. ඔන්න කැමරා ගන්න අයට ඉන්නනම් ඔයාලට මේ කැමරා එක ගන්න පුළුවන්. ඉතින් මේ කැමරාවක තියෙන සරලතම දේ තමයි කැමරාවක තියෙන කොටස් දෙකයි තියෙන්නේ. There are two parts. One is the lens, one is the body. So this is the lens and this is the body. ඉතින් ඒ නිසා මේ තියෙන කැමරාවේ කාචය මේකේ මගින් තමයි ප්‍රතිබිම්බය හදන්නේ. ඒ ප්‍රතිබිම්බය පතනය වෙන්නේ මෙන්න මෙතෙන්ද. ඉතින් ඒ නිසා පතනේ වෙන්නේ මෙහෙම නේද? අන්න හරියට හරි. පතනේ වෙන්නේ උඩු යටි කරුව. very good. very good optical and knowledge. ඒ නිසා උඩු යටි කරුව වෙන්නේ. ඒ නිසා මෙතන ඔය දැන් full frame කියලා මහත් වූ අභිමානයෙන් කියන අයට කියන්න තියෙන්නේ. ඔයා දැන් පාවිච්චි කරන්නේ 24:36 මෙන්න මේ වගේ මේ පොඩි චූටි එක. හැබැයි ඒ කාලේ මෙන්න මෙහෙම එකක් තමයි පාවිච්චි කළේ. මේ තියෙන්නේ ඔය කියපු 1012 ස්ටුඩියෝ කැමරා එක. ඉතින් මේකේ අර එළියට ගිහිල්ලා ප්‍රෙස් ෆොටෝ ගන්න හරි සෙල්ෆි ගන්න හරි එහෙම නැත්නම් බස් එකේ අරන් ගිහිල්ලා ගන්න හරි කෝච්චියේ ගන්න හරි එක දිගට ෂූට් කන්ටිනියු එහෙම බෑ. මේකෙන් ෆොටෝ එකක් ගන්නත් සෑහෙන වෙලාවක් කරනවා. සෑහෙන අත්දැකීමක් තියෙන්නත් ඕනේ. මේකේ මේ zoom in out වෙන්නේ මේක මේ ටික ඉස්සරහට පස්සට වෙන එකෙන් තමයි ඒක මේක හදලා තියෙන්නේ ඒ වෙනුවෙන්. නේද? අපේ lens එකේ තියනවා වගේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඇත්තම කියනොත් මේකේ ප්‍රයිම් ලෙන්ස් එකක් තියෙන්නේ. zoom in out කියන කැමරා එක ඉස්සරහට අරන් යන්න ඕනේ. අපි ඒකට කියනවාමද සබ්ජෙක්ට් ඩිස්ටන්ස් කියලා. කියන්නේ අරමුණට ඇති දුර. ඒ කියන්නේ අපි මේක මෙහෙම අරන් යන්න ඕනේ. නෑ අපි කරන්න ඕනේ දැන් අපි ෆොටෝ ගන්න තැන ඉඳලා දැන් අපි මෙහෙම කියමු අපි ගන්න කෙනා ගාවට අපිට ළඟ එකක් වොන්නම් අපි zoom in නැනේ අපි මේක ඉස්සරහට අරන් යන්න ඕනේ. එහෙම නැත්නම් අපි පස්සට අරන් යන්න ඕනේ. ඇත්තටමද? ඇත්තටම. ඒ කියන්නේ මේක අපි ට්‍රොලිය වගේ තල්ලු කරන්න ඕනේ. දැන් අපි ඔයාලට normal කැමරාවක prime lens එකක් තියෙනකොට ඔයාලට zoom නැනේ. ඔයා කරන්නේ අරමුණට කිට්ටු වීම. නැත්නම් අරමුණෙන් ඒ කියන්නේ අපි කියන්නේ subject distance. ඒක කරන්න ඕනේ. ඒකට මේක තියෙන්නේ focusing වලට. ඒ කියන්නේ අපි නාභිගත කරන්නේ. දැන් ඔයා ටග් ගාලා auto focus වෙනවනේ ගත්තකම. දැන් අපේ මොබයිල් එක අපි හාට මෙහාට යනකොට අපි out of focus වෙන්නෙම නෑනේ. හරි. ඉතින් ඇත්තටම මද මේ බෙලෝ එක තියෙන්නේ නාභිගත කරන්න ෂාප් කරන්න ફોකස් කරගන්න. හරි මම හිතුවේ ඒකෙන් zoom in පුළුවන්ද කියලා. ඕනේ මමත් අදයි ඒක දැනගත්තා. මොකද මේ වගේ කැමරා එකක් පොඩි කාලේ මට මතකයි identity card photo එක ගන්නකොට වගේ මෙහෙම තිබුණේ. මම මේ හැබැයින් දැක්කේ අද තමයි අර කළු box එකෙන් එළියට ඇවිල්ලා කැමරා එක දැක්කේ අද. ඔව් ඉතින් අපි ඒක පොඩ්ඩක් lenses ගැන අපේ foreign students වලට කියමු. When we talk about the lenses there are two main types. One is prime, one is zoom. Of course, prime means the angle of view is fixed, and zoom means angle of view is
you can it's variable, right? ඉතින් ඒක එතනින්ස අදහස් කරේ ලෙන්සස් වර්ග දෙකක් තියෙනවා. එකක් ප්‍රයිම් ලෙන්ස් එක, අනිත් එක වයිඩ් ඇන්ගල් ලෙන්ස් එක. ප්‍රයිම් ලෙන්ස් එකේ ඔයගලන් නාභිය මේ දුර ෆික්ස් තියෙන්නේ. වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකේ zoom in range එකක් තියෙනවා. අන්න හරි. 35 24 අන්න ඒ වගේ. අන්න ඒ වගේ. ඉතින් දැන් ඇත්තටම දැන් මම ඉස්සෙල්ලා මගෙන් අහන්නේ මේකක zoom කරන්න පුළුවන්ද කියලා. මොකද ප්‍රයිම් ලෙන්ස් එකනේ ඉතින්. මේකට zoom කරනවා නම් මෙහෙම යන්න ඕනේ. පොඩ යන්න ඉතින් පස්සේ ඔයගොල්ලොත් යන්න පස්සේ මෙහෙම යන්න ඕනේ. අපි ඒකට කියනවා ප්‍රයිම් ලෙන්ස් එකක් හයි කරලා තියෙන එකට මොන zoom in කියන්නේ? පොඩ පෙන්නන්න. කකුල් දෙක පෙන්නන්න. foot zooming කියලා තමයි ඒකට කියන්නේ. ප්‍රයිම් ලෙන්ස් එකක් තියෙනකොට ඔයා ඔහොම කකුල් දෙකෙන් තමයි zoom කරන්න ඕනේ. So basically you call that foot zooming when you have a prime lens. So that's it, right? ඉතින් එනේ යන්න එකක්. හරි ඉතින් ඇත්තටම ස්තුතියි සයක පෙන්වුවාට මොකද අරකට එක්ක අයිඩියා එකක් ආව ෆිල්ම් රීල් එකත් එක්ක. එහෙනම් අපි දැන් යන්න හදන්නේ අනිත් කැමරා මෙතන ගොඩක් තියෙනවා ඔයගලන්ට පේනවා අපි මේ වගේ ගහමු සයකින් මේ කැමරා මොනවද මේ තව පොඩි එක දේවල් sorry හරි මං කියන්න. ඔව් පොඩි එක දේවල් ගොඩක් තියෙනවා. මේ දේවල් වලින් මොනවද කරන්න කියලා පොඩ්ඩක් අහලා බලමු. ඔව් හැබැයි ඊට කලින් මම මේක පොඩ්ඩක් පෙන්නලා ඉන්න මේකේ ෆයිනල් අවුට්පුට් එක මේක මොකද ඒක කියන්න කලින් නැත්තම් පොඩ්ඩක් නැවත් වෙනවා. මේකේ කන්ටැක්ට් print එකක් තමයි ගන්න මෙන්න මෙහෙම තියලා. කන්ටැක්ට් කියන්නේ මේක ස්පර්ශ වෙනවා මේ පේපර් එකට. ඊට පස්සේ මේක process කරලා යන්නේ chemical process එකක් තමයි තියෙන්නේ. මම පොඩි දෙයක් එකතු කරන්නම්. ඔයා මේ වීඩියෝ එක දැන් අපිත් එක්ක බලාගෙන ඉන්න ස්ටුඩන්ට් නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ මෙන්න මේක කරන හැටිත් අපි වීඩියෝ එකකින් දාලා තියෙනවා. ඔයා මේ වීඩියෝ එක නම් ඉස්සෙල්ලාම බලුවා අනිත් වීඩියෝ එක බලන්න බැරුණා නම් අනිවාර්යෙන් ඒක රික්වෙස්ට් කරන්න අපි link එක හරි පල්ලෙහාට දානවා. නැත්නම් ඒක අපිව follow කරලා අනිවාර්යෙන් ඒක බලන්න. එතකොට අවබෝධ වෙයි කොහොමද dark room එකක් ඇතුලේ මේ chemical process එක සිද්ධ වෙන්නේ කියලා ඉවල්ලා. හරි. මේ මගේ ළඟ ඉන්නේ ඔයගොල්ලන්ට උගන්වන ලලිත අබේසුන්දර සයිති. සර් තමයි අපේ ෆොටෝස්ටා ඇකඩමියේ සියලුම පාඨමාලා මෙහෙවන්නේ. සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් ෆොටෝග්‍රැෆි කරන අති දැවැන්ත දැනුම් සම්භාරයක් තියෙන සර් කෙනෙක්. ඉතින් අපි අද බලමු සර්ගෙන් අහමු අද ඒ කාලේ කැමරා මොන වගේද සර්? ඒව කොහොමද කියලා බලමු. අපි ඉතින් ඒකට සුදුසුම තැන තමයි ඉන්නේ. අද අපි ඉන්නේ BMICH එකේ දෙවැනි ඇස කියන එක්සිබිෂන් එකේ ඉන්නේ. ඒ වගේම අපි කැමරාස් බලන්න යන්නේ කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ කියන තැන. ඉතින් එතන අපිට කැමරාස් තියෙනවා ගොඩාක් බලන්න. අපි සර්ත් එක්කම ගිහිල්ලා කැමරා බලන ගමන් සර්ගෙන් විස්තරහම කැමරා ගැන. බොහොම ස්තුතියි මදුවට. ඉතින් විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා අපේ කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ සභාපති ස්ටුඩියෝ ලක්දම් අධිපති ලක්මල්ට. ඉතින් අපිට අවසර දුන්න හින්දා තමයි අපිට කරන්න බලන්